බමිනිතියා සාය සමයෙහි මෙහි වැඩිය මහරාතුන් වැඩ සිටි ගල්ලෙන තුලය හෙන කඳ බිසෝ බණ්ඩාර කළ විහාරය වෑගම විහාරය නාමෙන් පතලවිය. හොඳයි, මේ ඓතිහාසික වෑගම රාජමහා විහාරයේ අනුරාධපුර යුගයේ දක්වාම ඉතිහාසගත වෙනවා. වළගම්බා රාජ්‍ය කාලයේ ඇතුණා වූ බමිනිතිය මහා සාගතයේ අවදිහේ කාලයේදී සිතුල්පව්වේ සිට මහරහතන් වහන්සේලා මේ වෑගම පුරවරයට වැඩම කරවලා මේ වෑගම විහාරිස්මත්තේ පවතින ඒ ගල්ලෙන් තුල කරකොල වළඳමින් සමාධි සුවයෙන් වැඩ සිටි බවයි මුඛ පරම්පරාගත සඳහන් වන්නේ වළගම්බා රාජ්‍ය සමයේදී. අපි දන්න වළගම්බා රාජ්‍ය සමයේදී අවුරුදු 12ක් වැස්ස තිබුණේ. ඒ හඳුන්වන්නේ බමුණිතියා මහා සාගතය කියලා. එම්පස්සේ ගම්පල යුගයේදී තුන්වෙනි වික්‍රම බාහු රාජ්‍ය සමයේදී අදිට රූපශ්‍රීයෙන් බබලව හෙනකඳ බිසෝ බණ්ඩාර කියලා දෙවනෙක් හිටියා. ඉතින් පොතපතේ සඳහන් වෙන විදිහට ගැහැණු පිරුණු භාවයෙන් තොරව නපුංසක භාවයෙන් එබි තනත්තියක් වශයෙන් තමයි සලකනු ලබන්නේ. හැබැයි අදිට රූපශ්‍රීයෙන් බබලු දෙවනක්. ඉතින් මෙතුමිය ජීවමානව සත් අඩි 4ලු. ඉතින් උප්පත්තිය ලැබලා තියෙන ඕපපාතික විදිහටලු. ඒ කියන්නේ කුරුණෑගල බෙලිගල රජමහා විහාරය කියලා රජමහා විහාරයක් තියෙනවා. ඉතින් මේ බෙලිගල රජමහා විහාරයේ විහාර මන්දිරයේ විශාල බෙලිඩියක් මල්ලාසනයේ මත තිබිලා තියෙනවා. ඉතින් මධ්‍යම රාත්‍රියේදී මේ බෙලිඩිය හෙන හඬක් පුපුරන වාසේ පුපුරලා අදිට රූපශ්‍රීයෙන් බබළු කාන්තාවක් හෙවත් හෙනකඳ බිසෝ බණ්ඩාර උප්පත්තිය ලැබුව බවයි සඳහන් ලබන්නේ. මේ හෙනකඳ කියන්නේ අර බෙලිඩියේ හෙන කඳක් සේ විශාල හඬක් පතුරු වෙමින් පුපුරපු නිසා හෙනකඳ බිසෝ බණ්ඩාර කියලා විවහාර වෙලා තියෙනවා. ඉතින් මෙතුමිය විහෙර විහාර 99ක් කළා තියෙන. එතුමියගේ අවසාන විහාරය තමයි වෑගම රාජමහා විහාරය. ඉතින් මුලින් මතක් කළානේ ගැහැණු පිරිමි භාවයෙන් තොර නපුංසක භාවයෙන් හෙබි අදිට රූපශ්‍රීයෙන් බබලව තනත්තියක් වශයෙන්. ඉතින් මෙතුමිය දේවත්වයෙන් තමයි සලකනු ලබන්නේ. ඒ පිළිබඳ මහාචාර්ය නන්දසේන මුදිහන්සේගේ පොතේ ඒ පිළිබඳ සඳහන් වෙනවා. දැනට අම්බැට්ට දේවාලයේ අධිග්‍රහිත දෙවියන් වශයෙන් සලකනු ලබන්නේ හෙනකඳ බිසෝ බණ්ඩාර. ඉතින් මෙතුමියගේ භස්මාව ශේෂ දැනට තියෙනවා ගම්පොළ නගරයේ සිට කිලෝමීටරයක් මෙහාට පවතින පාර අයිනේ තියෙන ගඟසිරිපුර විහාරස්ථානයේ ඒ බෝධිධම්ම රාජානන් වහන්සේ අසල මලසුන්දියක් හදලා තියෙන. මේ මලසුන්දිය ඇතුළත මෙතුමියගේ එහෙම නැත්නම් හෙනකඳ බිසෝ බණ්ඩාර දෙවනනේ භස්මාව ශේෂ දැනට තියෙනවා. ඉතින් එතුමියගේ ප්‍රතිමාව තිබුණේ ලංකාවේම ඓතිහාසික වෑගම රාජමහා විහාරස්ථානයේ පමණයි. නමුත් අපේ අවාසනාවකට අපේ අභාග්‍යයට 2007 වර්ෂයේදී නිදන් හොරුන් විසින් ඒ හෙනකඳ බිසෝ බණ්ඩාර දෙවනනේ පිළිමේ කඩලා විනාශ කරලා දැම්මා. ඊට අමතරව විහාරස්ථානයේ විච ඓතිහාසික සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඒ වගේම ඓතිහාසික පුරාවස්තුන් සියල්ලම 2007 වර්ෂයේදී විනාශ කළා. දැනට ඉතින් හෙනකඳ බිසෝ බණ්ඩාර පිරිරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කළා තියෙන. ඉතින් අර පෞරාණිකත්වයේ එලෙසින්ම නැහැ. නමුත් කොහොම වෙතත් පෞරාණික පිළිරුව
2007 වර්ෂයේදී සිංහදාන් සොරන් විසින් කඩලා විනාශ කළා. ඉතින් 13 වෙනි සියවසේවත් 3 වෙනි වික්‍රම බාහු රාජ්‍ය සමයේ තමයි විහාර මන්දිරය ඉදි වෙලා තියෙන්නේ. දැන් අපි මේ ඉන්නේ ඓතිහාසික විහාර මන්දිරේ ගම්පල යුගයේදී විහාර මන්දිරේ තමයි අපි දැන් මේ ඉන්නේ. මේ ගල්ලෙනක් පුංචි ගල්ලෙනක්. ඉතින් ඒ නිසා හරි ලස්සන මටල තොරණක් තියෙන. මටල තොරණ කිසිම හානියක් නිදාන්සරුන් විසින් කළා නැහැ. මටල තොරණ මැත්තේ තමයි තිබෙන්නේ ඓතිහාසික සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණයට ලැබ තිනේ. ඉතින් ඓතිහාසික සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තමයි කඩන්න පෙරගත්තු පුරාවිද්‍යා ප්‍රතිමා වහන්සේ තමයි දැනට තියෙන්නේ. මේ පවතින්නේ. ඉතින් කඩන්න පෙර නිදාන්සරුන් විසින් කඩන්න පෙර පැවතුනා වූ හිනරද විසෝ බණ්ඩාර පිළිරුව තමයි මේ තියෙන්නේ. ඉන්පස්සේ මේ ගම්පල යුගයට අයත් විහාර. මෙතන මෙහාට තියෙන්නේ මහනුවර යුගයට. මෙතන මෙහාට හදලා තියෙන මහනුවර යුගයේ මම මුලින් මතක් කළ විදිහට අනුරාධපුර යුගයට අයිති, ගම්පල යුගයට අයිති, මහනුවර යුගයට අයිති, කොළඹ යුගයට අයිති, සිව් මහා යුගයන්ට අයිති විහෙර විහාරස්ථානයක් වශයෙන් ඓතිහාසික වෑඩම රාජමහා විහාරස්ථානයේ සඳහන් වෙනවා. දැන් මේ අපි ඉන්න විහාර මන්දිරය දොරින් මෙහාට මහනුවර යුගයට අයත් විහාර මන්දිරයක්. ඉතින් අපි දන්නවා ඉංග්‍රීසියෙන් මෙහින් මේ එහෙම නැත්නම් කන්ද උඩරට රාජධානිය ආක්‍රමණයට රද්දී යටත් කරගනිද්දී ශ්‍රී දළදා වහන්සේ මේ විහාරස්ථානයේ වඩා හිඳුලා ආරක්ෂාව සපයලා දීලා තියෙන දළදා විත්ති පොතේ මේ පිළිබඳව සඳහන් වෙනවා. මේ කන්ද උඩරට රාජධානි ඉංග්‍රීසියෙන් ආක්‍රමණය කරද්දී දළදා වහන්සේ මේ විහාරස්ථානයේ වඩා හිඳුලා ආරක්ෂාව සපයලා දීලා තිබෙනවා. ඉතින් දළදා වහන්සේට පූජා කළා වූ මීයඹඩිය ඇටේ තමයි දැනට සංඝාවාසයේ අභියසර මහා වෘක්ෂයේ මීයඹඩ. ඉතින් මම හිතන විදිහට අපි කල්පනා කරන විදිහට දැන් ලංකාවේ පවතින විශාලතම මීයඹඩ වෙන්න ඕන. ඒ මීයඹඩ ඉතින් තවත් පළදරනවා. බොහොම මීයඹඩ බොහොම රසවත් පළතුරක්. ඉතින් ඒ මීයඹඩ පවතිනවා. ඊට අමතරව කොළඹ යුගයේ ඉදුණා විහාර මන්දිරය එහා පැත්තේ තියෙන ඊට අමතරව ඓතිහාසික බණමඩුව, ඓතිහාසික සීමා මාලකය, ඓතිහාසික චෛත්‍ය රාජානන් වහන්සේ, ඓතිහාසික දණ්ඩාරම මේ ඔක්කොම ඒවා ඉදි වෙලා තියෙන්නේ මහනුවර යුගයේදී තමයි ඒ පෞරාණික ස්ථාන ඉදි වෙලා තිබෙන්නේ. ඉතින් වෑඩම රාජමහා විහාරස්ථානයේ වටිනාටම තමයි අර පෞරාණිකත්වයේ එලෙසින්ම පවතිනවා. කිසිම මොනම විදිහකින්වත් මොනම ආකාරයෙන් නවීකරණය වෙලා නැහැ, අලුත් වෙලා නැහැ. ඉතින් අර දැන් බොහෝ බෙහෙර විහාරස්ථාන වල සියල්ලම නවීකරණය වෙලා අලුත් වෙලා පවතින්නේ. නමුත් වැහැදිම රජමහා විහාරස්ථාන අපේ පෙර භාග්‍යයකට, පෙර වාසනාවකට අලුත් වැඩියා නොවේ. පෞරාණිකත්වයේ එලෙසින්ම රැඳී පවතින බෙහෙර විහාරස්ථානයක් වශයෙන් තමයි බොහෝ විද්වතුන් හඳුන්වන ලබන්නේ. ඉතින් මේ සංඝාවාසයේ සිට පිවිසෙන ඓතිහාසික පඩිපෙළ අර පැත්තෙන් පරිවෙන සියලුම දේවල් අති පෞරාණික පූජනීය වස්තුන් වශයෙන් තමයි සැලකනු ලබන්නේ. ඊට අමතරව විහෙර විහාරස්ථාන පුංචි කෞතුකාගාරයක් තියෙන ඓතිහාසික පුරාවස්තු ස්වල්ප වශයෙන් තියෙන ඒවා ඉතින් දැන් තියන්න තැනක් නැති නිසා අහුමුළු හැස්සේ රබඩාගලයි දෙන්නේ. ඉතින් අපි දන්නවා දැන් සංඝාවාසයේ පවතින ස්ථානයේ අධි අවදානන් ස්ථානයක් වශයෙන් තමයි සැලකන්නේ. ඉන්දියාරෝ වාර්තාවේ සඳහන් වෙන විදිහට සංඝාවාසයේ පවතින ස්ථානයේ නාය යාමට ලක්ව පවතින භූමියක්. ඉතින් ඒ නිසා සංඝාවාසය අනාරක්ෂිත තත්ත්වයේ පවතින්නේ. චෙදිනේටෝ තවදහරියෝ සංඝාවාසයේ ඉදුණු ලබන්නේ දැනට ඓතිහාසික බණ මඬුව පවතින අඩවියේ තමයි සංඝාවාසයේ පවත් හදන්න තීරණයටලා තියෙන්නේ. ඒ බුද්ධානුස්සතිය
බුද්ධානුභාවීන සිත්නෙත් පහන්වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලුතුරා රශ්මි මාලා හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවීන සිත්නෙත් පහන්වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලුතුරා රශ්මි මාලා හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි තණ්හා උපාදාන පරිදේව වියකි අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ හඬවාරු අන්දල් මංගල්‍ය ප්‍රීති හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවීන සිත්නෙත් පහන්වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලුතුරා රශ්මි මාලා හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි ෘංගාවලීරාව ප්‍රතිරාව නංවා බන්දා ප්‍රසංසා ජය කේතු කේරි දසතින් ගලා ක්ෂීර පායාස ධාරා හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි හෙළදෙරණ